ඉතින් වතු වීසා වලින් ඉතාලියට ඇතුල් වෙච්ච ඔයාට හම්බුනේ කුස්තුරා ආයතනයෙන් පළවෙනි සොජෝර්න් එක මේ වගේ එකක්ද? එහෙම නැත්නම් මේ වගේ එකක්ද? ඉතින් මේ කොයි විදිහේ පර්මිසෝ ඩි සොජෝර්න් එකක් ඔයාට ලැබුණත් වතු වීසා ලබෝරෝ ස්ටැජියෝනාලි කියන ඔයාට මේක රිනිව් කරන්න පෝස්ට් ඔෆිස් එකකින් කිට් එකක් අරගෙන හෝ පත්‍රනාතෝ කෙනෙක් ගාවට ඒජන්සි එකකට ගිහිල්ලා කිට් එකකින් මේක රිනිව් කරන්න යන්න එපා. මේක අනිවාර්යයෙන්ම අපි ප්‍රෙෆෙක්තුරා ආයතනයට අයදුම්පතක් ඉදිරිපත් කරන්න ඕන. ඔබගේ පර්මිසෝ ඩි සොජෝර්න් එක කොන්වර්ෂන් එකක් කරලා දෙන්න කියලා. මොකද මේ පර්මිසෝ ඩි සොජෝර්න් එක ඔබට දීලා තියෙන්නේ ඔබ ඉතාලියට ආපු මාස 9ක කාලයකට විතරයි. මාස 9න් පස්සේ ඔබ මේ පර්මිසෝ ඩි සොජෝර්න් එක කොන්වර්ෂන් එකක් කරේ නැත්නම් ඔබ ඉතාලියෙන් පිට වෙන්න ඕන. ඔබ ඉතාලියේ ඉන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම රැකියා කොන්ත්‍රාත්තුවක් යටතේ ඔබට ඔබ ඉතාලියට ගෙන ආපු දතොර දි ලවරෝ යටතේම හෝ වෙනත් දතොර දි ලවරෝ කෙනෙක්ගේ යටතේ සේවා යෝජකයෙකු යටතේ ඔබ මේ පර්මිසෝ ඩි සොජෝර්න් එක කොන්වර්ෂන් එකක් ඉල්ලන්න ඕන. ඉතින් ඔබ අමාරුව වැටෙන්න එපා. අපි දකිනවා දිනපතාම අපිට එන මැසේජ් වලින් මේ පර්මිසෝ ඩි සොජෝර්න් එක ඔබ පෝස්ට් ඔෆිස් එකේ සාමාන්‍ය කෙනෙක්ගේ පර්මිසෝ ඩි සොජෝර්න් එකක් වගේ ඔබ රිනිව් කරලා ඔබ ඇඟිලි සලකුණු දෙන්න මාස 9ක් කාලය අතරතුර දැන් අලුත් නීතිය යටතේ ඔබට මාස 9ක් කාලය අතරතුර ඔබට අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඔබ ගියාම කුස්තුරා ආයතනයෙන් ඔබට දීචි බිස් එකක් දෙනවා ඔබ කොන්වර්ෂන් එකක් කරලා එන්න කියලා. ඔබ එදාට කොන්වර්ෂන් එකක් කරන්න ගියොත් ඔබ කොන්වර්ෂන් එකට තියෙන සුදුසුකම් වලින් ඔබ පිට ඉන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිම කොන්ත්‍රාත් එක ඉවරලා දවස් 60ක් ඉවර වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට දවස් 39ක රැකියා දවස් 39ක් ඔබ අවසාන මාස 3 ඇතුළතදී වැඩ කරලා නැතුව යන්න පුළුවන්. ඔබ ඉක්මනින්ම මේ දේවල් කොන්වර්ෂන් එක කරනවා නම් වැරදි අඩුපාඩු තිබුණොත් ඔබට මේ දේවල් සම්පූර්ණ කරගන්න කාලය තියෙනවා.